සමහර වෙලාවට එක සලකුණක් වචන 1000කටත් වඩා බලවත් වෙන්න පුළුවන් නේද? අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ අභිරහස් සංකේතයක් ගැනයි. පුදුමේ කියන්නේ මේ සංකේතය ලෝකේ හාත්පසින්ම වෙනස් සංස්කෘතින් දෙකක් අතරේ සම්බන්ධයක් ඇති කරලා නිවසට බලය සහ ආරක්ෂාව ගේනවා කියලා විශ්වාස කරන දෙයක්. ඇත්තටම අපි ඒ කියන්නේ මිනිස්සුයි මේ සංකේතයි අතර තියෙන සම්බන්ධය. ඒක හරිම පරණ හරිම ගැඹුරු කතාවක්. මේක නිකම් මිත්‍යාවක් නෙවෙයි. සමහරුන්ට අනුව සංකේත කියන්නේ විශ්ව ශක්තියින් එක ගනුදෙනු කරන විශේෂ භාෂාවක්. ඒකත් එක විද්‍යාවක්. අපේ ජීවිතවලට බලපාන නොපෙනෙන ශක්තියින් සහ ඒවා එකිනෙකට සම්බන්ධ වෙන විදිය ගැන මේවයින් අපිට ඉඟි ලැබෙනවා. ඉතින් ඔය කියන බලවත් සංකේත ගොඩක් අතරින් අද අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ එක සුවිශේෂී සලකුණකට. ඒ තමයි පුරාණ සෙල්ටික් ලෝකයෙන් අපිට ලැබෙන අභිරහස් සහ බලවත් පංච බන්ධන සලකුණ. මේ සංකේතය දිහා පොඩ්ඩක් බලන්නකෝ. පේන විදිහට මේක එකට පැටලිච්ච පටන් ගන්න තැනක්වත් ඉවර වෙන තැනක්වත් හොයාගන්න බැරි ගැටයක් වගේ නේද? අන්න ඒ නිසාම තමයි මේකට අනන්ත බන්ධනය කියලාත් කියන්නේ. පුදුම වැඩේ කියන්නේ ඉතිහාසය. අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ පරණ ගල් කැටයම් වල අතින් ලියපුවා කියන පැරණි පොත්වල පිටුව අතරේ මේ අභිරහස් සලකුණ හැංගිලා තිබිලා හම්බ වෙලා තියෙනවා. හරි. එහෙනම් මොකක්ද මේ සංකීර්ණ ගැටය පිටිපස්සේ හැංගිලා තියෙන කතාව? මේකෙන් ලෝකයේ කොන් කතර නිරූපණය වෙලවා කියන එක ඇත්තක්ද? අපි බලමු මේකේ ඇතුළටම ගිහින්. මේ ගැටේ තියෙනවා නේද පුරුක් හතරක්. ආන්න ඒකට ප්‍රධාන අර්ථකථන දෙකක්ම තියෙනවා. එකක් තමයි අපි දන්න ප්‍රධාන දිශා හතර. නමුත් ඊටත් වඩා ප්‍රසිද්ධ ගොඩක් අය පිළිගන්න මතයක් තියෙනවා. ඒ තමයි මේකේ නිරූපණය වෙන්නේ ස්වභාව දහමේ මූලිකම බලවේග හතර. ඒ කියන්නේ පොළව, වතුර, ගින්දර සහ වාතය. හැබැයි මේ කතාවේ වැදගත්ම හරිම තීරණාත්මකම කොටස තමයි මේ ගැටේ මැද තියෙන ලක්ෂය. මේකෙන් තමයි පස්වෙනි මූලද්‍රව්‍ය, ඒ කියන්නේ ආත්මය නැත්නම් අපේම චිත්ත ශක්තිය නිරූපණය වෙන්නේ. අර අනිත් මූලද්‍රව්‍ය හතරම එකට බැඳලා ජීවිතයේ සමබරතාවයයි හැම දෙයක් අතරම තියෙන සම්බන්ධයයි මනාව පෙන්눔 කරන්නේ අන්නේ මධ්‍ය ලක්ෂය තමයි. මේ සංකේතයේ ඉතිහාස කතාව අපි හිතනවට වඩා ගොඩක් පරණයි. ගොඩක් ගැඹුරුයි. ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේ ගල් කැටයම් වල මේක හම්බ වුණාට ඇත්තම කතාව පටන් ගන්නෙ ඊටත් එහා. අතීතයේ හිටපු සෙල්ටික් සහ ඩ්‍රූයිඩ් වරුන්ගේ කාලේ ඉඳලමයි. කාලයත් එක්ක රෝම අධිරාජ්‍ය හරහා මේ බලවත් සලකුණ මුළු යුරෝපය පුරාම පැතිරිලා යන්නති කියලා තමයි විශ්වාස කරන්නේ. නමුත් මේ කතාවේ තියෙන පුදුමම හිතනම දේ දැන් තමයි මම කියන්න යන්නේ. මේ බටහිර ලෝකයේ සෙල්ටික් සංකේතයට හරිම පුදුම විදියට සමාන සලකුණක් ලෝකයේ අනිත් පැත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතියකින් හම්බ වෙනෝ කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඒ කොහොමද අපි බලමු. මෙන්න බලන්න මේ පුදුම සාගත සමානකම අපි මේ කතා කරපු බටහිර සෙල්ටික් පංචබන්ධන සලකුණට පුදුම විදියට සමාන සංකේතයක් අපේම බෞද්ධ සම්ප්‍රදායේ තියෙනවා. ඒ තමයි අෂ්ටමංගල ලකුණු වටේන එකක් විදිහට අපි සලකන ශ්‍රී වත්ස හෙවත් අනන්ත බන්ධනය. මේ දෙකේ පෙනුම විතරක් නෙවෙයි පිටිපස්සේ තියෙන සංකල්පයේත් පුදුම හිතෙන සමානකමක් තියෙනවා. අපේ රටේ ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය ඇතුළත් මේ ශ්‍රී වත්ස සංකේතයට ලැබෙන්නේ හරිම විශේෂ තැනක්. අවුරුදු 10 ගාණක් තිස්සේ අපේ මුතුන් මිත්තෝ තමන්ගේ ගෙදරට ආරක්ෂාව ගෙන බලවත් සලකුණක් විදිහට මේක පාවිච්චි කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි පරණ සිංහල ගෙවල් වල උළුවහු, දොරටු, බිත්ති වගේ තැන්වල මේ සලකුණ කැටයම් කරලා තියෙන්නේ. බටහිර සෙල්ටික් සලකුණට සමාන වුණත් අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ මෙහි අර්ථය ඊටත් වඩා ගැඹුරුයි. හොඳයි. ඉතින් මෙච්චර පොහොසත් ඉතිහාසයක් තියෙන සංස්කෘතින් දෙකක්ම එක වගේ ගරු කරපු මේ බලවත් සංකේතය අපේ අද දවසේ ජීවිතවලට කොහොමද සම්බන්ධ කරගන්නේ? මේ පරණ දැනුමෙන් අපිට අද ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? එහෙනම් මෙන්න වැදගත්ම ප්‍රශ්නය, මේ සංකේතය gedara තියාගත්තොත් ඇත්තටම මොනවද ලැබෙන වාසි? ජීවිතේට මොන වගේ හොඳ බලපෑමක් වෙයිද? මේ බලය අපේ ජීවිතයට එකතු කරගන්න විදිය හරිම සරලයි. කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ අනන්ත බන්ධනීය රූපයක් හොයාගෙන ඒක gedara ප්‍රධානම දොරටුවට උඩින් එහෙවත් නැත්නම් ඇතුල් වෙන තැන හැමෝටම පේන විදිහට තියෙන එක විතරයි. විශ්වාස කරන විදිහට මේකෙන් ලැබෙන ලොකුම දේ තමයි ආරක්ෂාව. ගෙදරට ඇතුළෙන් එන පිටින් එන හැම බාධකයක්ම වළක්වනවා කියලායි කියන්නේ. ඒ විතරක් නෙවෙයි, නොපෙනෙන අකුසල බලවේග, ලෙඩ රෝග, අනතුරු වලින් ආරක්ෂාවක් ලැබෙනවා කියලාත් විශ්වාස කරනවා. ඊටත් අමතරව ගෙදරට සල්ලි භාගයේ සතුට සමෘද්ධිය ලං කරලා පවුලේ අය අතර තියෙන සමගිය, මානසික සුවය වැඩි කරනවා කියලාත් කියනවා.
ඉතින් බලන්න මේ වගේ ප්‍රබල සංකේතයකින් ලැබෙන ආරක්ෂාව සුළුවෙන් තකන්න බෑ. පරණ කාලයේ ඉඳන් එන මේ සරල ගැටය අදටත් අපේ ගෙදරටයි ජීවිතයටයි බලවත් ආරක්ෂක පලිහක් වෙන්න පුරුවන්. ලෝකයේ කොන් දෙකක සංස්කෘතින් දෙකක්ම එක විදිහට විශ්වාස කරපු මේ බලය ගැන ඇත්තටම අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ දෙයක් නේද?